ලිඳක වැටිලා. හරිද? අපේ කඹ දාලා ඉනි මගවල් දාලා කඹ දාලා අරුව ගන්න හදනවා. වම් මේව ලිඳ ගාවට ගිහලා බලන් ඉන්නවා. එතකොට මේ අර බලන් ඉන්නේ උන් කනවා මොකද ගුණේ අයියා සපෝට් එකක් දෙන්නේ නැද්ද කියලා. මම කිව්වා සපෝට් එකක් දෙන්නේ නැහැ මං ආශිර්වාද කරනවා. යකෝ ආශිර්වාද වලින් ආණ්ඩු පෙරලන්න පුළුවන්ද කියලා චුට්ටක් කල්පනා කරලා බලහල්ලා. හරි පළවෙනි එක ඒක. කොහොම හරි මේක මේ නිකන් මං ආතලෙ කිව්වා ඇත්තට මට hina යනවා. මේ සමහර ඒවා නිකන් ඒ කියන්නේ. අර සජබ දැන් නිල වශයෙන් සජබ ප්‍රකාශ කරලා තියෙනවනේ ඒගොල්ලෝ මේකට සහභාගී වෙන්නේ නැහැ කියලා. මම දැක්කා ඒක එස්.එම්. මරික්කාර් മന്ത്രിතුමත් ඒක කියනවා. කවුද සුජීව සේනසිංහ മന്ത്രിතුමත් මම දැක්කා කියලා තියෙනවා. ඒගොල්ලෝ මේකට සහභාගී වෙන්නේ නැහැ කියලා පක්ෂ අභ්‍යන්තරයේ තීරණයක් ගත්තා කියලා. දැන් එතකොට අර ප්‍රෙස් එකේදී අහුවාම මේ සජිත් ප්‍රේමදාස මහත්තයා සජබ උදව් කරනවද කියලා ඒක නෑ කියන්නත් ලැජ්ජයිනේ. ඒ හින්දා කියනවා මේ සහභාගී වෙනවද නැද්ද කියන එක නෙමෙයි ආශිර්වාද කරනවා. ඉතින් සහභාගී වෙන එකයි ආශිර්වාද කරන එකයි දෙකම එක නම්. හරි දෙකේම ප්‍රතිඵලය එක සමාන නම් ඔය ප්‍රෙස් තියෙන කට්ටියත් ගෙදරට වෙලා ආශිර්වාද කරගෙන ඉන්න බලලකෝ. උඹලටත් කිව්වා කි අපිත් 21 එන්නේ නැහැ ආශිර්වාද කරනවා. හරි එතකොට ඕක දැන් දිගට නිකන් අපි නිකන් පොඩි මේක ආතල්ලයක් විදියට ගමු. මිනිත්තුන්ටත් පුළුවන් ඕන 21 ගෙදරට වෙලා ඉඳලා කියන්න අපිට කොළඹ එන්න කම්මැලි අපි ආශිර්වාද කරනවා. රැස්වීමක් නැහැ. හරි කට්ටිය ආශිර්වාද කරගෙන ඉන්නවා. දේවාලයක් දාගෙන ඉන්න.